කොරියාවන්න ගොඩක් අයට තියෙන ගැටලුව තමයි සායතුන් ප්‍රෝග්‍රම් එක ලාස්සයකට ඇප්ලයි කරන්න කොහොමද කියන එක. ඉතින් මේ වීඩියෝක මංවාට සායතුන් ප්‍රෝග්‍රම් ලාස්සයකට ඇප්ලයි කරන්න කොහොමද කියලා ස්ටප් බයි ස්ටප් ගෙනල තියෙනවා. ඒ වගේ මවාල කොහම සායතුන් ප්‍රෝග්‍රම් ලාසිකත් තෝරගන්නේ ඒවා තියෙන්නේ කොහෙද පැවැත්වෙන දින මොනවද ඒ වගේ දේවල් ඉතාම සරලව මේ වීඩියෝගෙන් පැදිලි කළ දෙනවා. ඒවගේ සායතුන් ප්‍රෝග්‍රම් ලාස්සයකට වාල ඇප්ලයි කල තියෙන නවාල දන්න කොච්චර මාරු සායතුන් ප්‍රෝග්‍රම් ලාසයකට දාගන්න කියලා. එක වෙලා ගොඩක්යි සයිට් එකට ලොග් වෙලා ක්ලාස්වලට ඇප්ලයි කරන්න හදන හිද ඔයාලට ඕන ක්ලාස්සයකට දාගන්න බැරිවෙන අවස්ථාත් ගොඩක් තියෙනවා. ඉතින් ඒක හිදවාලට මේ වීඩියෝ එක සම්පූර්ණ පැහැදිලි කරලා ඉවර වෙලා අන්තිමට ඇත්තරම ක්ලාස් එක ඇප්ලයි කරන වෙලාවක රෙකෝඩ් එකක් පෙන්නවා. එතකොට ඔයාලට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද හරියට ක්ලාස් එකකට දාගන්න කියලා. ඉතින් ඒ වගේම ක්ලාස් එක ඇප්ලයි කරන වෙලාවට සයිට් එකේ කිසිම ගැටලුවකින් තොරව ඔයාලා කොහොමද එකපාරම ක්ලාස් එකකට දාගන්න කියලා ටිප්ස් කීපයක් මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක කොරියන් LK Guide YouTube channel එකේ තියෙනවා. පල්ලෙහා තියෙන link එකකින් ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකට අමතරව කොරියාවේ ඉන්න ඔයාලට වැදගත් වෙන ගොඩක් වීඩියෝස් YouTube channel එකේ තියෙනවා. ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා.